හෙල්ලෝ ගයිස්, ඉතින් ඔන්න බුඩාපෙස්ට් වල 3 වෙනි දවස. ඉතින් අද මගේ ට්‍රැවල් එක තියෙන්නේ බුදා සයිඩ් එකට. ඉතින් බුදා සයිඩ් එකට යන්න ඕනේ ටිකක් හවස් වෙලා. මොකද මේ හවස් වෙලා ගියහම තමයි අර පාර්ලිමේන්ට් එකේ ලයිට්ස් දැම්මහම ඒ පැත්තට ලස්සනට පේනවා පාර්ලිමේන්ට් එක සහ ෆිෂර්මන් බැස්ටියන් කාසල් එකෙත් ලයිට් දැම්මහම මාරම ලස්සනයි. මම වීඩියෝස් වල දැකලා තියෙනවා. ඉතින් අද දවල් වෙනකම් මම කරන්නේ ටිකක් ඇවිදින එක. ෂොප්ස් වල පොඩ්ඩක් ට්‍රැවල් එකක් දාලා ඔයගොල්ලෝ ඉතින් වීඩියෝ එක බලාගෙන ඉන්න. මොකද වෙන්නේ කියලා. ලොකම ප්ලෑන් එක තියෙන්නේ බුදා පැත්තට යන එක හවස් වෙලා. ගයිස්, ඉතින් ඔයගොල්ලෝ මම පොරොන්දු වුණානේ ලෝකේ තියෙන ලස්සනම කැෆේ එකට ගිහිල්ලා පෙන්නනවා කියලා. මට කියන්න අමතක වුණා මුලින්. මම ඊයේ රෑ බැලුවා රිසර්වේෂන් එකක් දාන්න නිව්යෝක් කැෆේ එකේ. ඒකේ තව දවස් 5කට විතර රිසර්වේෂන් දාන්න බෑ. ඒ තරම් බුක් වෙලා තියෙන්නේ. ඔන්ලයින් රිසර්වේෂන් ඉවරයි. ඉතින් කොමාරි 31 වෙනිදා වෙනකන් රිසර්වේෂන් දාන්න බෑ. ඉතින් මොනා කරන්නද? කොහොම හරි දැන් ආපු එකේ ඔතනට නොගිනුත් බෑනේ. ඒ නිසා queue එකේ ඉඳලා හරි ඔය රෙස්ටුරන්ට් එක ඇතුළට යනවා කියලා මම හිතාගත්තා. එහෙනම් මුලින්ම අද දවසේ අපි යමු නිව්යෝක් කැෆේ එකට. ඉතින් මේ තියෙන්නේ නිව්යෝක් කැෆේ එක. භාග්‍යතුර ඇවිල්ලා ඉන්නේ queue එකේ. ඊළඟට මෙන්න ගියට පස්සේ මම තමයි යන්නේ ඉන්නේ. ඉතින් ගයිස්, මේ මම හිතන විදිහට මම වීඩියෝස් වල දැක්ක විදිහට මේක ඇතුළෙත් queue එකක් තියෙනවා. දැන් මේකෙන් මේ දොරෙන් ඇතුළට ගියාට පස්සේ ඇතුළෙත් queue එකක් තියෙනවා. ඉතින් ඒකෙත් අපි ඉන්න ඕන ටිකක් වෙයිටින් එකේ ටේබල් එකක ඉඳගන්න. ඒකනේ මේකෙත් queue එකක් තියෙනවා ටේබල් එකක් ගන්නවා. බලන්නකෝ queue එක තරම් ලස්සනයි කියලා. De jos hasta Alfa. ගයිස්, ඉතින් දැන් ලෝකේ ලස්සනම කැෆේ එකෙන් මම ඕඩර් කරා අයිස් කොෆි එකක් with vanilla cream සහ මේ කැෆේ එකට ස්පෙෂල් කේක් එකක්. මේක මේ 24 gold ස්ප්‍රේ කරලා තියෙන්නේ. ඉතින් කමු මම ඔයගලන්ට පස්සේ මේකේ ගාණ කියන්න. ගයිස්, මේක try කරමුකෝ. මම පොඩ්ඩක් කලවම් කරගත්තා. යට තියෙනවා මේ මොනහරි જાතියක්. ඒ කලවම් කරලා ගන්න ඕනේ හැන්ඩ දාලා. ඒකට තමයි මේක රහයිනේ මාර ක්‍රීමි ගතියක් තියෙනවා මේ කොෆි එක. බීලා තියෙන අයිස් කොෆි වලින් අමුතුම අයිස් කොෆි එකක් මේ. මාරතික් අයිස් කොෆි එකටම හම්බ වෙනවා බිස්කට් එකක් අපි එකක් කලවම්. ඒක නෝමල් බිස්කට්.
මේකේ යට නිකන් බිස්කට් එකක් වගේ තියෙනවා. ඉතින් මැද නම් තියෙන්නේ මේ චොකලට් මූස්. right. ඔයගලන්ට දෙයක් කියන්නම් සර්විස් චාර්ජ් එකක් අය වෙනවා නිව්යෝක් කැෆේ එකෙන් කෑවොත්. ඉතින් ඒකටත් සූදානම් වෙලා යන්න. මම ගත්ත කොෆි එක යූරෝ 12.75ක් වුණා. කේක් එක යූරෝ 13ක් වුණා. ඉතින් ඒකට සර්විස් චාර්ජ් එකකුත් ඇඩ් වෙලා තිබ්බා. මම හිතුවේ නෑ ඉතින් මේ ඇඩ් වෙයි කියලා. බලද්දි ඇඩ් වෙලා තිබ්බා. හොඳ වෙලාවට සල්ලි තිබ්බ හින්දා පේ කරා. ඉතින් ඒවට සූදානම් වෙලා යන්න යන කට්ටිය ඉන්නවනම් ඇත්තටම ලස්සනයි නිව්යෝක් කැෆේ එක. සාමාන්‍යයෙන් මම ගිහිල්ලා නැහැ ඉතින් ඒ වගේ කැෆේ එකට මාරම ලස්සනයි. සල්ලි තියෙනවා නම් යන්න නැත්තම් යන්න එපා. දැන් යනවා ඊයේ අර මාකට් එකට ගිය අන්තිමට මේ කලින් වීඩියෝ ඔයගොල්ලෝ දකින්න ඇතිනේ. අන්නේ මාකට් එක මට බලන්න බැරි වුණානේ 4ට වහපු නිසා. දැන් යනවා මේ මාකට් එකට පොඩ්ඩක් ඇවිදින්න. මොකද මට හවස් තමයි බුදා පැත්තට යන්න තියෙන්නේ. එතකම් මට කරන්න දෙයක් නැති ඉතින් මම මේ මාකට් එකට රවුමක් දානවා. එන යම් මාත් එක්ක. ගයිස් ඉතින් දැන් තමයි ආවේ මේ සෙන්ට්‍රල් මාකට් එකෙන් එළියට මෙන්න මේ තියෙන මාකට් එකෙන් එළියට. මට ලෙදර් පර්ස් එකක් ගන්න උවමනාවක් තිබ්බා. ඒ කියන්නේ හොඳ ලෙදර් පර්ස් තිබ්බා ඒකේ. හැබැයි ඉතින් ගාණත් ඒ වගේ තමයි. ගාණ පොඩ්ඩක් සැරයි. හැබැයි මේ ඒ කියන්නේ ලේවලින් ගත්තොත් ලේ 150ක් වගේ වෙන්නේ. මාර ලස්සනයි පර්ස් එක. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ වයින් එකක් ගත්තා. වයින් එක වුණා මේ සල්ලි වලින් 3000ක් වුණා. ඉතින් ඒ කියන්නේ ලංකා සල්ලිනුත් සාමාන්‍ය ඒ වගේ ගාණක් තමයි. ඉතින් මේක හංගේරියාවට ස්පෙෂල් වයින් එකක්. රෙඩ් වයින් එකක් ගත්තේ. ඉතින් ගයිස් මේ තියෙන මම ගත්ත පර්ස් එක ඒක ෆුලි ලෙදර්. මාර ලස්සනයි ඒක. කලර් එකත් එක්ක මාරම ලස්සනයි. මේක වුණා මේ සල්ලි වලින් 12500ක්. එතකොට ඒක ලංකා සල්ලි වලට කන්වර්ට් කරොත් 11000ක් වගේ වෙන්නේ. ඉතින් මේ මාරම ලස්සනයි පර්ස් එක. මට මාරම හිත ගියා. ලේ 150ක් ඔය වගේ වෙන්නේ. මාරම ලස්සනයි. ගයිස් දවල්ට කන්න ආවා මේ රෙස්ටුරන්ට් එකකට. මේකේ ගොඩාක් ටූරිස්ට්ලා ඉන්න රෙස්ටුරන්ට් එකේ ගත්තා මේ හංගේරියන් ගුලාෂ් එකක්. ඒක හංගේරියාවට ආවෙන එක සූප් එකක්. ඕන් පෙන්නන්න. ඇතින්නේ ගත්ත සූප් එක මේක මේ බීෆ් සූප් එකක්. හංගේරියන් ගුලාෂ් කියලා කියන්නේ. මම ගත්තා මේ පප්‍රිකා චිකන් with dumplings කියලා මීල් එකක්. තියෙන එක අපි ඒක try කරලා බලමු. මම ගත්ත චිකන් පප්‍රිකා with dumplings කියන එක මේ සල්ලි වලින් 4500යි. ඒ වගේම මම ගත්ත ගුලාෂ් සුප් එක 1390යි. ලංකා සල්ලි වලට කන්වර්ට් කරත් ඒ හා සමානයි. කොමාරි කෑවා ඉතින් දැන් ඊයේත් කෑවා ට්‍රැඩිෂනල් කෑමක්. අදත් කෑවා ට්‍රැඩිෂනල් කෑමක්. ගයිස් ඉතින් ඔන්න දවල්ටත් කෑවා. මෙන්න මේ රෙස්ටුරන්ට් එකෙන් කෑවේ. මෙන්න මේ සෙන්ට්‍රල් මාකට් එක එහා පැත්තේ තියෙන. ඉතින් මේ යාළුවෙකුත් ඉන්න පොඩි යාළුවෙක්. හරි. එහෙනම් දැන් තියෙන්නේ අපේ බුදා පැත්තට යන ට්‍රැවල් එකේ පටන් ගන්න. ඉතින් මොකද හවස් වරුවේ තමයි මේ පැත්තට යන්න ඕන. ලස්සනයි හවස් වරුව. මගේ ෆෝන් එක දැන් බැටරි බැහැගෙන ඉන්නේ. ෆෝන් එක charge කරගන්නත් ඕනේ. එක්කෝ ඉන්න තැනට ගිහිල්ලා පැයක් විතර ඉඳලා ආයේ එනවද කියලා කල්පනා කරේ. බලමු මොකද වෙන්නේ කියලා වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න.
ඔන්න දැන් ආවා කමඩේෂන් එක ළඟට. ඉතින් ඔය නිව්යෝක් කැෆේ එකේ විස්තරේ කන බොන සීන් එකනේ මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගෙනාවේ. ඉතින් මම හිතුවා අද හවසට යන බුදා සයිඩ් එකට යන වීඩියෝ එක වෙනම වීඩියෝ එකකින් ගේන්න. මොකද වීඩියෝ එක දික් වෙන හින්දා. ඒ සදිසිය ආව මේ බියර් කෑන් එකක් ගන්න. ඉතින් රුමේනියාවට වඩා බියර් නම් ගණන් වැඩි ඇත්තටම. කෑම ගොඩක් ගණන් වැඩි බුඩාපෙස්ට් වල. මම දන්නේ නැහැ හංගේරියා අනිත් සිටිස් වල කොහොමද කියලා. කොහොමද රුමේනියාවට සාපේක්ෂව කෑම වල රෙස්ටුරන්ට් වල කෑම වල ගණන් වැඩි සහ රුමේනියාවේ තියෙන ක්වොලිටි එක නැහැ. දැන් අපි රුමේනියාවෙන් සුප් එකක් ගත්තත් අපිට හම්බ වෙනවනේ බ්‍රෙඩ්. දැන් මෙහෙ එහෙම හම්බ වෙන්නේ නැහැ. සුප් එක නම් සුප් එක විතරයි. ඉතින් ඒ වගේ තමයි තියෙන්නේ. කොහොම හරි Oh my god! Wow! දැන් යනවා ඇකොමඩේෂන් එකට ගිහිල්ලා පොඩි රෙස්ට් එකක් අරගෙන ෆෝන් උත් charge කරගෙන කැමරා charge කරගෙන හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන්. එතකන් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. හැබැයි තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ciao.